මොකද එදා මලගෙවල් වල සුදු කොඩියලගේ පොල් කොලයක් ගහන්නේ. ඔය එක පොල් කොලයක්ද දැක්කේ? නෑ කිහිපයක්. අන්න ඉස්සර මලගයක් අපි දැනුම් දෙන්නේ සුදු කොඩියෙන් තමයි. ඒක මලගෙදර පිළිබඳ සංඥාවක් තමයි පොල් කොල කීපයක් ඒවට රඳවලා දැනුම් දෙන්නේ. ඉස්සර කටවුට් බැනර් පෝස්ටර් තිබුණා කියලා ඔයා හිතනවද? නෑ. අන්න ඒ නිසා මලගෙදරක් වුණාම මලගෙදරට පිළිබඳ දැනුම් දෙන්නේ සුදු පාට කොඩියක් ගහලා. සුදු කොඩිය වටේ අපි පොල් කොල කීපයක් රඳවනවා. ඒක එතන එකක් වෙන්න පුළුවන් ගොක් කොලයක් වගේ ලා පොල් කොලයක්. එකක් හොඳින් මෝරපු තද කොළ පාට පොල් කොලයක්. ඒ වගේම හොඳටම මෝරපු කහ පැහැයට හැරිච්ච පොල් කොලයක්. මේ පොල් කොළ වලින් එක පොල් කොලයක් අපි කඩනවා. පැරැන්නො කරේ එක පොල් කොලයක් කඩන එක. අපි හිතමු දරුවෙක් මැරුණා කියලා. එතකොට අර ලපටි පොල් කොලේ කඩනවා. අනිත් පොල් කොළ දෙක නිකන් තියෙනවා. තරුණ කෙනෙක් මැරුණා නම් හොඳ තද කොළ පාට මෝරපු කොලේ තමයි කඩන්නේ. ඒ වගේම වයස කෙනෙක් මැරුණා නම් අර කහ පාට හැරිච්ච හොඳින්ම මෝරපු පොල් කොලේ කඩලා තියෙනවා. ඒ විදිහට තමයි පැරණි සිංහල අය මලගෙදර පිළිබඳ දැනුම් දෙනකොටම මරණය සිද්ධ වුණේ කොයි වගේ පුද්ගලයෙක්ද කියලාත් කියලා දුන්නේ. Thank you very much. මේ වගේ වීඩියෝ බලන්න like and subscribe කරලා තියාගන්න.